අයිබෝන්. ඔබගේ මුඛ සෞඛ්‍ය වෙනුවෙන්ම නිර්මාණය වන Dr. T YouTube නාලිකාවේ තවත් එක් එපිසෝඩ් එකක් අරගෙන තමයි අපි මේ ඇවිත් ඉන්නේ. ඉතින් අදත් අපේ මාතෘකාව වෙන්නේ කුඩා දරුවන්ගේ මුඛ සෞඛ්‍ය ගැන. මේ පිළිබඳව අප දැනුවත් කරන්න සුපුරුදු විදිහටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ડોක්ටර් ප්‍රියංකර. අයිබෝන් ડોක්ටර්. අයිබෝන් ශාන්. අපි අද කතා කරමු ડોක්ටර් කුඩා දරුවන්ගේ හදිසි අනතුරකදී දත්වලට කරන්න ඕන දේවල් මොනවද කියලා. මම හිතන්නේ මෙතෙන්දී රෂානේ අදහස් කරන්නේ දැන් දත් තිබෙන කුඩා දරුවෙක්ගේ හදිසි අනතුර. අපිට මේවා වෙන්න පුළුවන් දැන් ගෙදරදී වෙන්න පුළුවන්, තමන්ගේ මල්ලි නංගියක සෙල්ලම් කරද්දී වැටලා වෙන්න පුළුවන්, බාත් รู එකේ වැටලා වෙන්න පුළුවන්, බයිසිකලයෙන් වැටලා වෙන්න පුළුවන්, පාසලේදී වැටලා වෙන්න පුළුවන්, පාසලේදී යාළුවෙක් තල්ලු කරලා පහර දීමකදී රණ්ඩුවකදී වගේ දත් කැඩෙන්න පුළුවන්. දැන් මේ වගේ අවස්ථාවක ඉස්සෙල්ලම අපි දරුවාගේ ජීවිතය බේරා ගැනීමට මේ දත ශ්වසන මාර්ගයේ ගිහිල්ලා තිබෙනවා නම් ඒවත් කර ගැනීමට උත්සාහ කරන්න. මොකද උස්ම හිර වුණොත් බබාට එතනින් ඉස්සරහට යන්න බෑ. ඒක වෙන අඩුයි. නමුත් ඉස්සෙල්ලාම දෙමාපිය බලන්න ඕන කොහොද ඒ කියන්නේ බාරකරුවේ වෙලා පාසලේදී නම් ගුරුවරයා මේ ගුරු දෙගොල්ලන්ට මම කියන්නේ දත කොහෙද හොයන්නේ? ගිල්ල නම් ප්‍රශ්නයක් නැහැ. ඒක අනිත් පැත්තෙන් යයි. එළියට වැටලා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. මේක කොහෙද තියෙන්නේ කියලා. ශ්වසන මාර්ගය ගියා කියලා අනුමානයක් තිබෙනවා නම් අපි ක්‍රියාත්මක විය යුතු ඉක්මනටම මොකද දරුවාට ශ්වසන හරි කලාවත මට නම් අහුවෙලාම නෑ මම මේ තියරි කියන්නේ පොතපතේ තියෙන. ඊට පස්සේ ලේන එක නවත්ත ගන්න උත්සාහ කරන්න. දැන් අපි හිතමු දවල් වේලාවක නම් හිර රස්නේ රුධිර සංසරණ වේගය වැඩි නිසා පාසලේ ඔය ක්‍රීඩා උත්සවයකදී වගේ වුණොත් හුඟක් ලේ යනවා. ඒක දරුවා කියන පොඩි ලේ පරිමාවක් නෑගේ. ඒතර අපේ ලේ යන ප්‍රමාණය යගෙන යාට උල ගන්න බෑ. එයා කොලැප්ස් වෙන්න පුළුවන්. ඒ නිසා දරුවෙක්ගේ අපි ලේ නවත්තනවා. අපි දන්නවා ලේ නවත්තන්න තියෙන හොඳම ක්‍රමේ අත් දෙක හොඳට හොදපු කෙනෙක් පිරිසුදු පුළුන් කැබැල්ලක් එතන තියලා දරුවට හපා ගන්න කියන එක. ප්‍රෙෂර් ඇප්ලයි කරනවා කියලා අපි කියන්නේ විනාඩි 20ක් විතර යනකොට නිරෝගී දරුවෙක්ගේ රුධිරගත රෝග නැති දරුවෙක්ගේ කැටි ගැසීම සම්බන්ධව විනාඩි 20ක් විතර යනකොට ලේ නවතිනවා. අයිස් වතුර වලින් කට සෝදන්න අයිස් තියන්න වගේ දේවල් අපි කියන්නේ නැහැ. ඒකේ වෙන ප්‍රශ්න එන්න පුළුවන් අය ඉන්නවා අත්දැකීම් නැතුව කරාම එම නිසා හොඳම දේ ප්‍රථම ආධාරය වෙන්නේ ලේ නවත්ත ගන්න. දෙවනුව බලන්න දත කොහෙද කියලා. කිරි දතක් නම් ස්ථිර දතක් නම් ක්‍රම දෙකක් තියෙන අපි ඒක ඊළඟට කතා කරයි. දැන් දරුවා වෛද්‍යවරයෙක් ලාවට රැගෙන යන එක ඊළඟට වැදගත්. දැන් ඕනම මොහොතක ඕනම දිස්ත්‍රික් එක ඕනම ප්‍රධාන නගරයක් ආශ්‍රිතව ගත්තොත් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් දැන් ඔබට ඕනම මොහොතක හොයාගන්න පුළුවන්. උදේ නම් රෝහලේ ඉන්නවා. පැය 24 යුනිට් තියෙනවා ලංකාව පුරා විශේෂයෙන්ම මහ රෝහල් ආශ්‍රිතව. ඒ වගේම පෞද්ගලික සායන තිබෙනවා. එම නිසා ඉක්මනටම දරුවා දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුට පෙන්න ගන්න. ඒ පෙන්න ගත්තට පස්සේ දරුවාගේ තුවාලය සහ දත දැන් ඔබ දත රැගෙන යන එක වටිනවා. ඒ දත රැගෙන යෑමේදී ඔබ මතක තියාගන්න ඕන මේ කිරි දතක් නම් මොකද්ද කරන්න ඕනේ කියලා. කිරි දතක් ඔබ රැගෙන යන්න. හැබැයි කිරි දත නැවත සවි කිරීමක් බොහොම කලාතුරකින් තමයි අපි සිදු කරන්නේ නැති තරම්. කිරි දත නැවත සවි කිරීම සාර්ථක වීම ඉතාමත්ම අඩුයි. අපි දරුවගේ දැන් දත භාගයට කැඩලා තිබෙනවා නම් ඒක නැවත හදන්න අපිට උත්සාහ කරන්න පුළුවන් ඉතුරු කොටස. ඒකට තාක්ෂණයක් තිබෙනවා. සම්පූර්ණයෙන්ම ගැලවිලා තිබෙනවා නම් ප්‍රායෝගිකව කිරි දතක් නැවත එකතු කරලා මගේ තියෙන සායනික අත්දැකීම නම් දරුවෙක්ගේ අපිට නැවත හයි කරලා තියන්න හරි අපහසුයි. මොකද කුඩා දරුවෙකුට මේක හයි කරාට පස්සේ නැවත මේක කටට බාර ගැනීමේ ප්‍රශ්න තියෙනවා. මුල හුඟක් රූට් එක දිය වෙලා තිබුණොත් මුල මේක කොහොමද බාරගන්නේ නැහැ. ඒ වගේම දෙපැත්ත දත් වලට ආධාරක කරලා අපිට ඒක රඳවන්න අමාරුයි. රඳෙව්වට ඒක තියෙන්නේ නැහැ, බලා ගන්න බෑ. ඒ වගේ කාරණා නිසා කිරි දත වෙනකොට ස්ථිර දතක් එන නිසා වකට ඉස්සරහ දත් වලට මේක වෙන්නේ. එතකොට අපිට මේක නැවත සවි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔබ කිරි දත රැගෙන යති හැකිනම් වෛද්‍යරයාට පෙන්වීමට එහිදී වෛද්‍යරයාට අනුමානයක් ගන්න පුළුවන් තුවාල කුහරය තුල මුලක් තියෙනවද නැද්ද කියලා. දත කැඩලත් දන්නේ නැහැ දෙකට. ඒ මුලක් තියෙනවා නම් ඒක කොහෙද තියෙන්නේ කියලා හොයලා අස් කරන්න වෙනවා. හැබැයි වෛද්‍යවරයාගේ අත්දැකීම අනුව ඔහුට දත දිහා බලලා කියන්න පුළුවන් මුල කොටස දතේ ඇතුලේ නැහැ. මේ දත දිය වෙලා ටිකක් තිබිලා තියෙන හැලෙන්න කිට්ටුවේ. ඒ නිසා මේක මුකුත් කරන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ අපි තුවාලයේ සුව කිරීමට තමයි ප්‍රතිකාර කරන්නේ. ඇතුලේ මුල් කැලලක් තිබෙනවා අපි ඒක අයින් කරන්න ඕන. සැකසහිතන එක්ස්රේ වලට යන්න වෙනවා. රේඩියෝග්‍රැෆිස්. දැන් අපි ගත්තොත් තුවාලය සුව කිරීමට අපි මොකද කරන්නේ? අපි බලන්න ඕන ඒ තුවාල කුහරයට අමතරව කටේ වෙනත් ලැසරේෂන්ස් තුවාල තියෙනවාද කියලා. තොල් පැලිලාද? දිව පැලිලාද? මොකද සමහරවිට මග ඇරෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඊතන විතරක් බලලා බෑ.
කට හොඳට බලන්න ඕන. බලලා ලේ නැවතිලාද, තොල් පැලිලාද මේවල අර ෆොරින් බොඩිස් ඒ කියන්නේ වැලි පස් වගේ දේවල් මේ රැඳිලා තියෙනවා නම් දරුවගේ මේ තුවාල කෝල ඒවා පිහදාලා දාලා දරුවා පොඩ්ඩක් කම්ෆර්ටබල් නෑ මට තේරෙනවා. නමුත් අපි මෙයාගේ හොඳටනේ කරන්නේ. අඬද්දි තමයි හැමදාම කරන්නේ අල්ලලා. එතකොට දත් කෑලි විතරක් නෙවෙයි වෙනත් දේවල් මේක තුල රැඳිලා තියෙනවාද කියලා සොකට් එක හොඳට ක්ලීන් කරන්න. තුවාල කුහරේ. ඒ කරලා ලේ ආපහු හදලා එතන ඒක පිරිසුදු සේලයින් වලින් වගේ අස් කරලා අපි ඒ ලේ ටික දරුවට පුළුන් මේව කරලා සමහර ලාවට අපිට පුළුන් තියලා හපා ගන්න කොමලේ නවතිනවා. සමහර ලාවට අපිට මැහුන් දාන්න වෙන අවස්ථා තිබෙනවා. කෝපරේටිව් උදව් කරන බබෙක්ගේ නම් මැහුන් දාන්න පුළුවන්. හිදි වට්ටලා උදව් කරන්නේ නැති බබෙක් අපිට තියටරකට ගන්න වෙන්න පුළුවන්. පොඩ්ඩක් සීන් නැති කරලා වගේ මේක කරන්න. කොමල් එනවත්තන්න. දත් කෑල්ල අපි දැන් ආපහු සවිකිරීමක් කිරි දතක සිද්ධ වෙන්නේ නැහැ. අපි එමින් පවතින ස්ථිර දත ගැන තමයි අවධානය දෙන්නේ. දැන් ඔය කතාව වෙනස් වෙනවා ස්ථිර දතකට එද්දි. මෙන්න මේක වැදගත්. ස්ථිර දතක් ඔබට ජීවිතේ එකපාරයි එන්නේ. අපිට මේ 3-4 පාර දත් එන්නේ නැහැ. මම ස්ලාවිදියට අපි පළවෙනි දත් 20 එනවා කිරි දත් 20. ඒ කිරි දත් 20 හැලනකොට ස්ථිර දත් 20ක් එනවා. ඊට අමතරව හනුව ලොකුයි මේ තව දත් 12ක් එනවා. ඔක්කොම 32යි ස්ථිර දත්. මේ හුඟක් වෙලාවට දත් ගැලවුණා කියන්නේ ඉස්සරහ දත්. දැන් ඉස්සරහ දත් පුඩා දරුවෙක්ගේ අර කියපු කාරණා නිසාම වෙන්න පුළුවන්. ක්‍රීඩාවේදී, ගෙදරදී, නිවසේදී වැටිලා වෙන්න පුළුවන්. දැන් මේ ස්ථිර දත හැරුණාට පස්සේ වැටුණොත් එහෙම බලන්න ඕන. හොඳට මතක තබා ගත යුතුයි. එතෙන්දිත් මේ දත ශ්වසන මාර්ගයට ගිහිල්ලා දරුවා කියලා අනුමානයක් බලන්න. දත තියෙනවා නම් මේ දත කොහෙද කියලා හොයාගන්න. සමහර දත බීම. නැත්තම් කට ඇතුලෙන් බාගට ගැලවිලා. එහෙම නැත්තම් දරුවා කැඩිලා ඇවි මොකක්ද. දතේ කොටස පේන නැත්තම් එතන අපි ශ්වසන මාර්ගෙ මේක ගිහිලාද කියලා අනුමානයකට එන්න බලන්න ඕන. තියෙන ලක්ෂණ අනුව බොහෝ වෙලාවට ඒක ප්‍රායෝගිකව අපිට වෙලා නැහැ. නමුත් වෙන්න පුළුවන් ඉතින්. ලේ නවත්තන්න අර කලින් කිව් විදිහටම පුළුන් කෑල්ල තියලා හපා ගන්න තමයි අවශ්‍ය වෙන්නේ. අයිස් වතුර තැබීම, අයිස් බෑග් තැබීම, අයිස් කැට තැබීම අනුමත කරන්නේ නැහැ. ඒවා සමහර අත්දැකීම් නැති අය කිව්වම වෙන සංකූලතා ඇති වෙනවා, පටක වලට හානි වෙනවා. වටේ තියෙන පුළුන් කෑල්ලක් හොඳට හපව ගන්න. අත් දෙක හොඳට හොදපු කෙනෙක් ෆාමසි එකෙන් කොටන් ටිකක් ගෙනල්ලා ඒ කොටන් පැක් එක කඩලා එවෙලෙම දරුවට හපන්න දෙන්න. මොකද අත් හොදන්නේ අත්වල තියෙන විශ් බීජ නැත්තම් තුවාල කොරට යන්නේ. දරුවා ස්වභාවයෙන් මේ වෙලාව අඬනවනේ. යාව කාම් ඩවුන් කරලා අපි කියලා දැන් හප්පවනවා. දත තියෙනවනේ. මේ දත දෙකට කැඩලා නම් ඒ දත් කෑල්ල එච්චර වැඩක් වෙන්නේ නැහැ. දතේ මුල තියෙනවනේ. ඉතින් ස්ථිර දතේ මුල සොකට් එකේ තියෙනවා. කැඩිච්ච කොටස බිම තියෙනවා. ඔළුව කෑල්ල. ඒක නැවත සවි කිරීම එච්චර කරන්න ප්‍රායෝගික වැඩක් නෙවෙයි. ඊට වඩා තාක්ෂණ තියෙනවා. දැනට මොඩර්න් සයන්ස් එකේ වඩා හොඳින් තිබුණු විදිහටම දත හදලා ගන්න මුල හොඳට තියෙනවා. මුල අපිට ස්නායු ප්‍රතිකාර ආදී වශයෙන් කරලා හදන්න පුළුවන්. දත සම්පූර්ණ ගැලවිලා නම් දත සම්පූර්ණ ගැලවිලා නම් එහෙම තේරෙනවා නම් මේ දත වෛද්‍යවරයෙක් ළඟට ඉක්මනටම අරන් යන්න ඕන. දත සජීවීව තියාගෙන මෙන්න මේක තමයි වැඩේ. කොහොමද දත සජීවීව ගෙනියන්නේ? කරන්න ඕන ලේසිම දේ මම කියන්නම්. පොඩි කප් එකක් අරගෙන පාසලේ නම් ප්‍රථමාධාර පෙට්ටිය හරි මොනවාරි අපි තියෙනවනේ ජෙල් කප් ඔය ජුවලරි කප් මොනවාරි කප් හිතමු නැත්තම් අර අපි ප්ලාස්ටික් කෝප තියෙන්නේ මේ සුදු මේ මොනවාද අපි කියන්නේ shopping malls වල ගන්න තියෙන පොඩි කප් එකකට බබාටම කෙල ගහන්න කියන්නේ. ලේත් එක්කම හරි කමන්නේ. කෙල ගහන්න කියලා අර වැටුණු දත ඒකට දාන්න. දතේ වැලි තියෙනවද ඒව මේව ගැන ඒක කරන්න යන්න එපා. ඕක කරන්න ගියාට පස්සේ වෙන ප්‍රශ්න ඇති වෙනවා. ඒවා අපි කරගන්න. මේක දාන්න. දාලා බබාට කෙල ගහන්න කියන්නේ. දැන් කෙල එනවනේ යාගේ ලේ එනවා. එයාගේ කෙල සාන්ද්‍රණය තුල දත ආරක්ෂා වීමක් සිද්ධ වෙනවා. දතේ සජීවී බව ආරක්ෂා කරගන්න සමහරට පුළුවන්. දතට වෙන හානිය අවම කරගන්න පුළුවන්. මේක තමයි පුළුවන් හපපු දරුවයි මේ දතයි අරගෙන යන්න වෛද්‍යවරයා. ඊට පස්සේ කොච්චර කාලයක් වෙනවද වෙලාවක් ගත වෙලාද ඇක්සිඩන්ට් එක වෙලා දතේ ස්වභාවය කොහොමද දත සම්පූර්ණ gediya පිටින් හොඳට තියෙනවද දත කැඩලාද තියෙන්නේ gediya පිටින් දත හොඳට තියෙනවා නම් මේ දත නැවත සවි කරන්න පුළුවන් අනිවාර්යයෙන් දක්ෂ වෛද්‍යවරයෙක් ඊට පස්සේ අපි දෙපැත්තේ දත් වලට ස්ප්‍රින්ග්ස් කම්බි දාලා මේක තියලා පස්සේ මේක ගලවලා සති ගාණක් ගියාට පස්සේ අදාළ කාලේ දත එතනට සවි කරලා ඒ දතට අවශ්‍ය ප්‍රතිකාර කරන්න පුළුවන් සමහර ස්නායු ප්‍රතිකාර වෙන්න පුළුවන් ක්‍රවුන්ස් වෙන්න පුළුවන් එම යන්න දත හුඟක් පරක් වෙලා ආවොත් අර සොකට් එකේ ලේ කැටිය හැදෙනවනේ. ඒ කියන්නේ ගැලවිච්ච හිලක් තියෙනවනේ දැන්. දත මෙහෙම තිබිලා මෙතන හිලක් හැදෙනවනේ. මේ හිලට ලේ ඇවිල්ලානේ මේක පිර වෙන්නේ. මේ හිලට ලේ ඇවිල්ලා මේක ඝන වෙලා තිබුණොත් ගොඩක් පැය 24ක් පැය දවස් දෙකකට විතර පස්සේ ආවොත් අපිට සමහරට අර ප්‍රතිකාර කරන්න බෑ. ඒ නිසා හැකි ඉක්මනින් ඔබ ස්ථිර දතක්ක් වැටලා තියෙන්නේ දරුවාගේ කෙල තියෙන සාන්ද්‍රණයක් තුළට වාජනයක් තුළට මේක දාගෙන වෛද්‍යවරයා ළඟට රැගෙන යාම
දත නැවත සවි කර ගැනීමට අපිට පුළුවන්. ඉතින් ඒක තමයි අපිට මේ හදිසි අනතුරකදී දෙන්න තියෙන සරලම උපදේශ ටික. මම හිතන්නේ අපේ මේ අනතුරකදී කරන්න ඕන ප්‍රතිකර්ම ගැන ලොකු අවබෝධයක් මේ වෙනකොට ලබා ගත්තා. අදට අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන් වෙලා තියෙනවා. ડોක්ටර් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණා සුපුරුදු විදිහටම. මතක ඇතුව අපව subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ comment section එකේ comment එකක් දාලා තියන්න. අපි ඒවට උත්තර ඉදිරි වැඩසටහනකදී අනිවාර්යයෙන්ම ලබා දීමට කටයුතු කරනවා. එහෙනම් මේ ඔබගේ මුඛ සෞඛ්‍ය වෙනුවෙන් නිර්මාණය වුණ Dr. T YouTube නාලිකාව